ආයුබෝවන් කියලා හැමෝම මගේ හැපි වයිබ්ස් channel එකට පිළිගන්නවා. ඉතින් අදත් මම වෙනදා වගේම ඔයාගේ ජීවිතේට ගොඩක් වටින කතාවක් උපදේශයක් අරගෙනයි ආවේ. ඉතින් මගේ channel එකෙන් ඔයාට ගේන්නේ ඔයාගේ ජීවිතේට ගොඩක් වටින දේවල්. ඔයාගේ ජීවිතේට කඩා වැටීම් හමුවේ නැගිටින්නට ඒ වගේම ඔයාට දියුණු වෙන්නට අවශ්‍ය උපදෙස් මගේ channel එකෙන් මම හැමදාමත් ඔයාට අරගෙන එනවා. ඉතින් මම අද ඔයාට අරගෙන ආවේ අහිමි වීම සහ පරාජයන් හමුවේ ශක්තිමත්ව සිටීමට සෙන්දර්ශනයෙන් ජීවිතයට ලබා දෙන දීර්ඝ හා ගැඹුරු උපදේශයක් අරගෙනයි. ඉතින් අපේ ජීවිතයේ අහිමි වීම සහ පරාජයන් කියන්නේ නිරන්තරයෙන් අපිට මූණ දෙන්න වෙන අභියෝගයක්. මේ වෙලාවට අපි ගොඩක් දුරට කඩා වැටෙනවා. ශක්තියෙන් ඉන්න හැමෝමත් ඉන්නවා. ඒත් ගොඩක් දුරට පරාජයන් හමුවේ ගොඩක් දුරට අහිමි වීම හමුවේ අපේ මනසින් ගොඩක් කඩා වැටෙනවා. මොකද ඒවා අපිට දරා ගන්න බැරි නිසා. ඉතින් මම මේ අද ගෙනපු වීඩියෝ එක බැලුවොත් ඔයාට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඔයාට මොන අහිමි වීම ලැබුණත් මොන විදිහේ පරාජයක් ලැබුණත් ඔයාට ශක්තියෙන් නැගී සිටින්න මේ සෙන්දහමින් ගෙනෙන උපදේශය ඔයාගේ ජීවිතයට වටිනවා කියලා මම හිතනවා. ඉතින් තවත් වෙලා නොගෙන අපි යමු අපේ කතාවට. අපේ ජීවිතය තුළ අහිමි වීම, රිදවීම සහ පරාජයන් කියන්නේ වළක්වන්න බැරි යථාර්ථයක්. ගොඩක් අය පරාජයක් ආවහම මුළු ජීවිතේම කඩා වැටුණා කියලා හිතලා මනසින් බොහෝ දුරට වැටෙනවා. සෙන්දර්ශනය අපට උගන්වන්නේ මේ පරාජයන් හමුවේ නොසැලී මනසේ ආතතිය සහ ශක්තිය ගොඩනගා ගන්නේ කොහොමද කියලා. සෙන්දහමෙන් අපිට කියනවා ජලය බඳුනකට දැමූ විට බඳුනේ හැඩය ගනී. ගඟකට වැටුණු විට ගඟේ ගලා යාම සිදුවේ. සෙන් මනසද ජලය වැනිය. වෙනස් වීම හමුවේ නොසැලී ගලා යයි. ඉතින් මේකෙන් අපිට කියන්නේ අපි මොන තරම් රිදවීම් තිබුණත් අපේ ජීවිතවල කොයිතරම් අපිට අහිමි වීම සහ පරාජයන් ලැබුණත් අපි ඒ අනුව හැඩ ගැහෙන්න ඕනේ කියලා. අපි හැමදාමත් ඒ අහිමි වීම පරාජය ගැන හිත හැමදාමත් දුක් වෙන්න ගියොත් අපේ ජීවිතේ අපිට යන්න තියෙන ගමනට යන්නට ඒක බාධාවක් වෙනවා. ඉතින් අපි කරන්න ඕනි අහිමිවීම ආවට අපි හිත හදා ගන්න ඕන මේ අහිමිවීම මගේ ජීවිතයට උනේ හොඳට කියලා. මොන හරි පරාජයක් ආවම අපි හිතන්න ඕනේ ඒකත් උනේ අපි හොඳට කියලා. මොකද පරාජයක් වැරදීමක් වුණොත් තමයි අපි හරිතේ ඉගෙන ගන්නෙ. එතකොටයි අපිට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ජීවිතේ ඔයාට වටිනම දේ අහිමුණ මොහොතක් හිතලා බලන්න. නැත්නම් කොයි තරම් උත්සාහ කරත් පරාජයක් ලැබුණු වෙලාවක් හිතලා බලන්න. ඔයාට හිතිලා තියෙනවද ඒ දේ හමුවේ මුළු ලෝකෙම ඔයාව අතෑරියා වගේ? අපි හැමෝම අහිමි වීම වලට මුහුණ දෙනවා. නමුත් සෙන්දර්ශනය තුලින් කියන්නේ පරාජය කියන්නේ අවසානය නොවේයි. එය අලුත් ආරම්භයක දොරටුවක් බවයි. අද අපි මේ කතා කරන අහිමි වීම හමුවේ නොසැලී සිටින්න සෙන්දර්ශනයේ ඉගෙන ගන්න පුළුවන් පාඩම් 7ක් තියෙනවා. එයින් එකක් තමයි මම ඔයාට කලින් කීවා වගේ ඔයාගේ ජීවිතේ මොන අහිමිවීම මොන පරාජය ඔයාට ලැබුණත් ඔයා ඒ අනුව හැඩ ගැහෙන්න ඕනේ. නිතරම ඒ දේම හිත ජීවත් වෙන්න ගියොත් ඔයාගේ ගමන යන්න ඔයාට බැරි වෙනවා. හරියට ඒ වෙලාවට අපි හැසිරෙන්න ඕන ජලය වගේ. ජලය බඳුනකට දැම්මහම බඳුන හැඩය ගන්නවා. ගඟකට වැටුනහම ගලා යන්න ගන්නවා. ඉතින් ඔයාටත් තියෙන්නේ මොන අහිමිවීම පරාජය ලැබුණත් ඒක ඔයාගේ අලුත් ආරම්භයක්. නැත්තම් ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියලා ඒක සතුටින් බාරගෙන ඔයාගේ ගමන ඉදිරියට යන්න. අපිට දෙවෙනියට හඳුන්වන්න පුළුවන් අනිත්‍යතාවය පිළිගැනීම. සෙන්දර්ශනයේ ප්‍රධානතම පදනම වන්නේ
මුජෝ නැත්නම් අනිත්‍යතාවයයි. ලෝකයේ කිසිම දෙයක් සතුටක් දුකක් සම්බන්ධතාවයක් හෝ පරාජයක් ස්ථිර වන්නේ නැහැ. අපිට මොන හිමිවීම ලැබුණත් මොන පරාජය ලැබුණත් ඒ වගේම අපිට සතුට හිතෙන දෙයක් ලැබුණත් ඒක දිගටම ස්ථිරව පවතින්නේ නැහැ. මොකද ඒක తాවකාලිකයි. ඒක අනිත්‍යතාවයෙන් යුතු දෙයක්. ඒක නැති වෙනවා. කොයි වෙලාවෙ හරි අපිට සතුට නැති වෙලා යන්න පුළුවන්. ඒ ලැබුණු අහිමිවීම අපිට ජීවිත කාලෙම පවතින්නේ නැහැ. අපිට අලුත් කෙනෙක් ලැබුණොත් මේ අහිමිවීම අපිට නිකම් අමතක වෙලා යනවා. ඉතින් මේ කිසි දෙයක් දීර්ඝ කාලයක් පවතින දේවල් නෙමෙයි. අපිව රිදවන්නේ මේ අහිමිවීම නෙමෙයි. අපි හිතනවා මේ දේවල් සදාකාලිකවම පැවතිය යුතුයි කියලා. ඉතින් අපි ඒක බලාපොරොත්තු වුණාම අපේ හිත රිදෙනවා. ගසකින් කොළයක් හැලී යාම ස්වභාවිකයි. ඉතින් ඒ වගේම ජීවිතයේ මිනිසුන් හෝ අවස්ථාවන් අපෙන් ගිලිහිලා යාමද ස්වභාවික දෙයක්. ගසක් සරත් ඍතුවේදී සියලු පත්‍ර හලන්නේ ශෝකයෙන් නෙමේ. එය වසන්තයේ අලුත් පත්‍ර ලැබීමට ඉඩ හදා ගැනීම සඳහායි. ඉතින් ඔයාගේ ජීවිතෙත් ඔයාට මොනවා හරි අහිමිවීමක් පරාජයක් ලැබුණා නම් ඔයා ඒක සතුටින් පිළිගන්න. ඔයා ඒ දේවල් අත්හැරලා දාන්න. මොකද ගසක් අලුත් පත්‍ර බලාපොරොත්තුවෙන් එයාගේ පත්‍ර සියල්ලම බිම හෙළුවා වගේ ඔයාටත් තියෙන්නේ මේ දේවල් අත්හැරලා දාලා අලුත් බලාපොරොත්තුන් අලුත් හිමිවීම් පිළිගන්න විතරයි. සෙන් දර්ශනයට අනුව ජීවිතේ කිසිම දෙයක් නිශ්චල නැහැ. ගඟක වතුර එක තැනක නවතින්නේ නැහැ වගේම ජීවිතේ සැප දුක ජය පරාජය කියන සියල්ලම වෙනස් වෙනවා. ඔබට යම් දෙයක් අහිමි වූ විට එය ලෝකයේ ස්වභාවික ධර්මතාවයේ බව ඔබ වටහා ගන්න ඕනේ. අත්හැරීමට ඉගෙන ගන්නා මොහොතේ මනසේ සැබෑ නිදහස උපදිනවා. අත්හැරීම තුලින් තමයි අපේ මනසට සැබෑ සතුට ලැබෙන්නේ. ඉතින් ඔයාට මේ අහිමිවීම සහ පරාජයන් හමුවේ ඔයාට නැගී සිටින්න හිත ශක්තිමත් කරගන්න අවශ්‍ය වෙන දෙවැනි උපදේශයක් මම ඔයාට ලබා දුන්නා. දැන් අපි යමු තුන්වෙනි කාරණාව නැත්නම් උපදේශය මොකක්ද කියලා බලන්න. තුන්වෙනි එක තමයි පරාජයන් සහ කැඩුණු තැන් අලංකාරයක් කර ගැනීම. ජපානයේ කින්සුගි කලාවේදී කැඩිලා ගිය මැටි බඳුනක් කිසිම දිනක විසි කරන්නේ නැහැ. ඒ වෙනුවට යාලා කරන්නේ ඒ මැටි බඳුනේ බිඳුණු තැන් රත්රන් දියරයක් එකතු කරලා අලුත් වැඩියා කරන එක. එවිට එය පෙර තිබුණටත් වඩා අලංකාර සහ වටිනා බඳුනක් බවට පත් වෙනවා. ඔයාගේ ජීවිතයේ සිදු වූ පරාජයන්, සිත් තැවුල් සහ කැඩුණු තැන් ඔබේ දුර්වලකම් නොවේ. ඒවා ඔයාගේ ජීවිතේ ශක්තිමත් රත්තරන් ඉරි වගේ. පරාජය මගින් ඔයාව කඩා දමන්නේ නැහැ. එය කරන්නේ ඔයාව තවත් පරිණත මිනිසෙකු බවට පත් කරන එකයි. කැඩුණු මැටි බඳුනක් රත්රන් වලින් පාසලා ඊට කලින්ට වඩා වටිනාකමක් දෙන කින්සුගේ කලාව ගැන ඔයාට මම දැන් කීවා. ඉතින් ඔයාගේ ජීවිතයේ අහිමිවීම සහ පරාජයන් කියන්නේ ඔයාව නැසීමට ආදේවල් නෙමෙයි කියලා මතක තියාගන්න ඕන. ඔයා කරන්න ඕනේ ඔයාගේ ජීවිතේ කඩා වැටුණු තැන් රත්තරන් මෙන් ඔබේ ජීවිතයේ වටිනම අත්දැකීම් බවට පත් කරගන්න එකයි. හතරවෙනි උපදේශයේ හැටියට අපිට කියන්නේ අපට අහිමි වුණ දේ ගැන හිත අතීතයේ ජීවත් වෙන තාක්කල් අපට වර්තමානයේදී ශක්තිමත් වෙන්න බෑ කියලා. සෙන් දර්ශනයේදී මුෂින් හෙවත් මනස නිරවුල්ව තබා ගැනීම ගැන උගන්වනවා. අතීතයේ පරාජය එතනින්ම තියලා මේ මොහොතේ ඔයා කරන්න ඕන දේ කෙරෙහි අවධානය යොමු කරන්න ඕනි.
අතීතයේ වූ පරාජයන් ගැන පැසුතැවීමෙන් හෝ අනාගතය ගැන බියෙන් තොරව වර්තමාන මොහොතේ සම්පූර්ණයෙන්ම ජීවත් වීමට තමයි මේ සෙන් දහම තුල මුෂින් කියලා හඳුන්වන්නේ. අපේ මනස අතීත පරාජයන් නැත්තම් රිදවීම් නැවත නැවත මතක් කරමින් අපව රිදවනවා. අපි මේකට එක වචනයක් කියනවා ඕවර්තින්කින් කියලා. ඉතින් අපිට මොනවා හරි රිදවුමක් පරාජයක් අපේ ජීවිතේට ලැබුණම අපි කරන්න ඕනේ ඒක අමතක කරලා දාන එක. ගොඩක් රිදවීම අහිමිවීම අමතක කරන්න අමාරුයි කියන්න මන් දන්නවා. නමුත් මේ අහිමිවීම අපේ ජීවිතේ නතර වෙන තැන කරගන්න අපි හොඳ නෑ. මොකද අපේ ගමන අපි යන්න ඕනි. අපි ගමනක් යනකම් අපිට ආදරය කරන බොහෝම අය බලන් ඉන්නවා. එක්කෙනෙක් අපව අත්හැරියා කියලා, එක්කෙනෙක් අපව රිදවුවා කියලා. අපි නැවත නැවත ඒ දේ මතක් කරමින් අපේ ගමන අඩාල කරගත්තොත් අපිට ආදරය කරන තවත් අය ගොඩක් දුක් වෙයි. සෙන් භාවනාවෙන් ඉතින් අපිට උගන්වනවා සිතුවිලි දෙස නිරීක්ෂකයෙකු ලෙස බැලීමට මිස ඒවාට නතු වෙන්න එපා කියලා. අපේ හිතට කොයි තරම් රිදවන සිතුවිලි ආවත් අපි ඒව දිහා නිරීක්ෂකයෙකු ලෙස බලනවා නම් අපිට ඒක අපේ ගමනට බාධාවක් වෙන්නේ නැහැ. අපි ඒවට නතු වුණොත් තමයි අපේ ජීවිතේට මේ සිතුවිලි බාධාවක් වෙන්නේ. පස්වෙනි උපදේශය තමයි ඇලීම් සහ ගැටීම් වලින් නිදහස් වීම. non-attachment. අපිට යම් දෙයක් අහිමි වූ විට අධික ලෙස රිදෙන්නේ අපි ඒ දේ මගේමයි කියලා තදින් අල්ලාගෙන සිටි නිසායි. ලෝකයේ කිසිම දෙයක් අපි කැමැත්තට සිද්ධ වෙන්නේ නැහැ. සියල්ල අත්හැරීමට සහ ලැබෙන ඕනෑම තත්ත්වයකට හැඩගැසීමට සෙන් මනස පුහුණු කරනවා. දුකට ප්‍රධානම හේතුව යම් යම් පුද්ගලයන්ට, තත්ත්වයන්ට හෝ ප්‍රතිඵලවලට පමණට වඩා ඇලීම. මගේ ජීවිතයේ සිදුවිය යුත්තේ මෙන්න මේ විදිහටමයි කියලා තදින් අපි අල්ලගන්න එක අත්හරින්න ඕන. ජීවිතේට ගඟක් මෙන් ගලා යන්න අපි ඉඩ දෙන්න ඕනි. ගඟක් ගලන්නේ ලොකු ගල් මැදින්, ලොකු බාධා මැදින්නේ. ඉතින් ඒ වගේ ඔයාගේ ජීවිතේට බාධා ආවහම ඒවා වට කරගෙන ඔයාගේ ගමන යන්න ඔයා ඉගෙන ගන්න ඕන. මොකද ගඟ එයාගේ බාධක සියල්ල වට කරගෙන ගලා යනවා. එයා නවතිනවද බාධාවලින්? නැහැ. එයා ඒවා මග හරිමින් ඒවා වට කරගෙන ගලාගෙන යනවා. මුහුදේ කුණාටුවක් ආවිට නැවක නංගුරම තදින් අල්ලාගන්නේ නැතුව රළ පහරට අනුව ගමන් කරන්න නැවියන් ඉගෙන ගන්නවා. සෙන් මනසත් අන්න ඒ වගේමයි. අපි අපේ ජීවිතයේ තදින් අල්ලාගෙන ඉන්න දේවල් අත්හරින්න, ඔයාගේ ජීවිතයට සැහැල්ලුවෙන් ගලා යාමට ඉඩ දෙන්න. 6 වෙනි උපදේශය තමයි ඔයාගේ මුල් ජීවිතේ මුලින්ම ඔයා පරාජය වුණා කියලා හිතන වෙලාවක් ආවද? ඔයාට දැන් එහෙම හිතනවද? සෙන් දර්ශනය අපිට කියනවා එය අලුත් පිටුවක් පෙරලීමට ලැබුණු හොඳම අවස්ථාව කියලා. සියලු අත්දැකීම් පැත්තකින් තියලා නවකයෙක් ලෙස අලුතෙන් හිතන්න පුරුදු වෙන්න. අලුත් කුසලතාවයන් ඉගෙන ගන්න. ජයග්‍රහණය උදාවන්නේ අලුතින් පටන් ගන්න බිය නැති අයට තමයි. සෙන් මූලධර්මයට අනුව ශොෂින් කියලා කියන්නේ නවකයෙකුගේ මනසට සෑම පරාජයක්ම යනු ඔබේ පැරණි ක්‍රමය අසාර්ථක වූ බවත් අලුත් ක්‍රමයකින් නැවත ආරම්භ කිරීමට ලැබුණු අවස්ථාවන් වටහා ගැනීමට. පරාජය කියලා කියන්නේ මගේ හැකියාවේ අඩුවක් නොවෙයි. මට තව ඉගෙන ගැනීමට දෙයක් ඇති බවට ලැබුණු සංඥාවක් ලෙස ඔයා ජීවිතේ පිළිගන්න ඕන.
ඔයා හිතන්න ඔයාගේ ජීවිතයට ලැබෙන සෑම උදෑසනක්ම නව ජීවිතයක ආරම්භයක් කියලා. ඒකාව උපදේශය තමා නිශ්ශබ්දතාවයේ සහ ඉවසීමේ බලය. පරාජයක් හෝ අහිමි වීමක් ලෝකයට පැමිණිලි කිරීමෙන් හෝ කෑ ගැසීමෙන් කිසිවක්ම සිදුවන්නේ නෑ. ඒකෙන් වෙන්නේ තවත් අපි කඩා වැටෙන එක විතරයි. සෙන්දහමට අනුව ශ්‍රේෂ්ඨත්වයක් ගොඩනැගෙන්නේ නිශ්ශබ්දතාවය සහ ඉවසීම තුළින් විතරයි. පරාජය හමුවේ කෑ ගසන්න එපා. අන් අයට චෝදනා කරන්නත් එපා. නිශ්ශබ්දව ඔබේ අභ්‍යන්තරයේ දෙස බලන්න. ශක්තිමත් වෘක්ෂයක් ගොඩනැගෙන්නේ නිහඬවම පොළව යට මුල් විහිදෙන විටයි. ඔයාගේ ජීවිතයේ ශක්තියත් ඔයා නිහඬව ගොඩනගා ගන්න. නිශ්ශබ්දව තමන්ගේ අභ්‍යන්තර ශක්තිය ගොඩනගා ගන්න. කාලයට ඉඩ දීලා ඔයාගේ තුවාල සුවවීමට කාලයක් ඇති බව පිළිගෙන ඔයා නිහඬව ඉන්න. ඔයාගේ ගමන ඔයාට අනිවාර්යෙන්ම කිසිම කලබලයකින් තොරව, බාධාවකින් තොරව අනිවාර්යෙන්ම යන්න පුළුවන්. අවසානම උපදේශය තමයි අහිමිවීම සහ පරාජයන් කියන්නේ ඔයාගේ ජීවිතේ නැවතුම් තිත් නොවේ කියන එක. ඒවා ක්‍රමාවන් විතරයි. සෙන්දර්ශනය අනුගමනය කරමින් ඔබේ අභ්‍යන්තර ශක්තිය අවදි කරගන්න. මෙම වීඩියෝව ඔයාගේ ජීවිතයට හෝ යහළුවෙකුට ශක්තියක් වූවා නම් වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම පරිස්සමින් ඉන්න.